නොබී ඉන්නවා. කෑම කන්නේ නැහැ. එකපාර මයින්ඩ් එක අවුල් කරගත්තට පස්සේ උගලට වෙන්නේ Hi guys. ඉතින් මම අද ඔයගොල්ලොත් එක්ක කතා කරන්න යන්නේ fat loss කර ගැනීමකදී කවදාවත් නොකළ යුතු කරුණු තුනක් ගැන. What? Bro, what are you talking about, man? Number 1 diet plan එක. මොකද්ද මේ diet plan කියන්නේ? කෙටියෙන් කිව්වොත් ඔයගොල්ලෝ කියන විදිහට නොකා නොබී ඉන්නවා. කෑම කන්නේ නැහැ. එළවලු විතරයි කන්නේ. What the fuck? ඔය වගේ දේවල්. දැන් ගොඩක්ම fat loss කර ගැනීමදී ඔයගොල්ලෝ කරන්නේ කන්නේ නැහැ ඇත්තමනේ. ජිම් එකකට දැන් අද පටන් ගත්ත ගාම ඔයගොල්ලෝ සෙල්ලම් කරන පටන් ගන්නෙත් අද ඩයට් ප්ලෑන් එක ගන්නෙත් අද. එහෙම කරන්න එපා. සාමාන්‍ය ඩයට් ප්ලෑන් එක ඔයගොල්ලෝ ගන්න ඕනේ සති දෙකක් වගේ ගිහලා තමයි ඩයට් ප්ලෑන් එක ෆලෝ කරන්න ඕනේ. නැතුව මේ ජිම් එකට අද ගිහිල්ලා හෙට කන්නේ නැහැ, බොන්නේ නැහැ, ඔහේ ඉන්නවා. ඒතකොට මොකද වෙන්නේ? මේ ෆුල් ඇඟම ඩවුන් වෙනවා. ඒ හින්දා ගිය ගමම ඩයට් ප්ලෑන් එක ෆලෝ කරන්න එපා. Nice. Number 2 don't be hurry. මොකද මේ don't be hurry කියන්නේ? ඔයගොල්ලෝ ජිම් එකට ගිය ගමන්ම දැන් හිතනවා මම සතියෙන් ඇඟ බස්සනවා, මාසෙන් මුළු ඇඟම බස්සනවා. අයම් ෆුල් මේව කරනවා. ඒතර ඔයගොල්ලෝ මොකද කරන්නේ? තියෙන හැම weight එකක්ම උස්සනවා, හැම treadmill එකක්ම පදිනවා, හැම cycle එකක්ම පදිනවා. ආයේ පුළුවන් දැන් සාමාන්‍ය ඕගොල්ලන්ට ඉන්ස්ට්‍රක්ටර් කියන්නේ පැය භාගය නම් පැය භාගය. ඒත් ඔයගොල්ලෝ පැයයි දෙකයි. පුළුවන් තරම් මහන්සිලා හැමදේම කරනවා. ඒතර මොකද කරන්නේ? ඔයගොල්ලන්ගේ ඕගොල්ලන් දැන් අද සෙල්ලම් කරලා යන ඔය විදියට ඔයගොල්ලන්ට හෙට ඒ විදිහට සෙල්ලම් කරන්න බෑ. ඔයගොල්ලන්ට අමාරුයි. ඒ හින්දා don't be hurry. Step by step යන්න. හරියට ෂෙඩියුල් එක ෆලෝ කරලා හිමින් යන්න. ඒතර ඔයගොල්ලන්ට ඉක්මනට වෙනසක් බලා ගන්න පුළුවන්. You can do it. Number 3 overthinking. මොකක්ද මේ overthinking කියන්නේ? overthinking කියන්නේ දැන් ඔයගොල්ලෝ ජිම් එකට ගිහිල්ලා සතියක් දෙකක් වෙනවා. එතකොට ඔයගොල්ලෝ මොකද වෙන්නේ? අයියෝ මගේ ඇඟේ කිසි වෙනසක් නැහැ. අඟ තිබ්බ ගානමයි මම මෙච්චර විදියට ඩයට් එක ගියා සෙල්ලම් කරනවා. මගේ weight එක වැඩි වෙලා මට දැන් ඇති වෙලා නේ සෙල්ලම් කරලා වෙනසක් වෙන්නෙම නැහැ. මම පොඩ්ඩක් කෑවත් මහත් වෙනවා. ඔය මයින්ඩ් වල ඉන්න එපා. ඔයගොල්ලෝ හරියට වර්කවුට් කරලා හරියට ප්ලෑන් එක ෂෙඩියුල් එකත් එක්ක ගියා නම් ඒ ප්‍රශ්න මුකුත් වෙන්නේ නැහැ. ඒ හින්දා ඔයගොල්ලෝ මයින්ඩ් එක කූල් එකේ තියාගන්න. එකපාර මයින්ඩ් එක අවුල් කරගත්තට පස්සේ ඔයගොල්ලෝ වෙන්නේ කරන සෙල්ලමට ફોකස් කරන්න බෑ. අයින් අවුල් පිට තමයි ફોකස් කරන්න වෙන්නේ. ඒ හින්දා කවදාවත් ඕවර් තින්කින් හිතන්න එපා. Oh my god! Wow! හරි. ඉතින් මම අද කිව්ව දේවල් වලින් ඔයගොල්ලන්ගේ ජීවිතවලට වැදගත් වෙන කරුණු ඔයගොල්ලෝ ගන්න. ඒ වගේම මම මේ වගේ වැදගත් වෙන කරුණු ඉදිරියට කියනවා. ඔයගොල්ලෝ මාව subscribe කරලා follow කරලා තියාගන්න. අපි